ආයුබෝවන් යාළුවනේ ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා දාරි channel එකේ සිංහල AutoCAD course එකේ 78 වෙනි lesson එකට. අද මම ඔයාලට 78 වෙනි lesson එක විදිහට කරන්නේ copy කියන command එක ගැන. ඒ වගේම මතක තියාගන්න මම ඔයාලට කලින් කරලා තියෙනවා copy කියලා command එකක් ගැන. හරියටම කියනවා නම් lesson 39 කියන වීඩියෝ එක මම කරලා තියෙන copy command එක ගැන. මතක තියාගන්න ඒ copy command එකයි මේ copy command එකයි කියන්නේ දෙකක්. ඒ කලින් කරපු copy command එකේදී අපි ඒ command එක use කරන්නේ AutoCAD drawing එකක් ඇතුලේ තියෙන මොකක් හරි object එකක් හරි text එකක් එහෙම නැත්නම් වචනයක් හරි අපි අඳින මොකක් හරි දෙයක් drawing එක ඇතුලේම copy කරගන්න. ඒ කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට පිටපත් කරගන්න තමයි අපි ඒ lesson 39 දී කරපු copy command එක use කරන්නේ. අද ඔයාලට කරන copy command එක use කරන්නේ drawing අතර. ඒ කියන්නේ අපි ඇඳපු එක drawing එකක තියෙන මොකක් හරි object එකක් හරි text එකක් හරි ඒක drawing එකක ඉඳලා තව drawing එකකට copy කරගන්න තමයි මේ command එක use කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක පටල ගන්න එපා. දෙකේම නම copy තමයි. ඒකට එකක් use කරන්නේ drawing එක ඇතුලේ copy කරගන්න. එහෙම නැත්නම් පිටපත් කරගන්න. අනිත් එක use කරන්නේ මම අද කරන එක use කරන්නේ drawing අතර copy කරන්න. අරක drawing ඇතුළෙම copy කරගන්න, මේක drawing අතර copy කරගන්න. ඒක drawing එකේද තව drawing එකකට copy කරගන්න. හරිනේ? අපි බලමු මේ copy command එක active කරගන්නත් අපිට methods පහක් තියෙනවා. අපි බලමු එකෙන් එක methods ටික මම ඔයාලට කියන්නම්. ඊට පස්සේ මම ඒවා එකෙන් එක කරලා පෙන්නන්න. අපි බලමු ඒ ටික පිළිවෙලට. යාළුවනේ ඔයාලට දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති මම දාලා තියෙනවා copy command එක active කරගන්න methods ටික පිළිවෙලට. පළවෙනි එක තමයි ribbon interface එකේදී කරන්නේ කොහොමද කියන එක. ඒකදී අපිට පුළුවන් home tab එකේ clipboard කියන group එකේ copy කියන icon එක click කරන්න. ඊට පස්සේ අපිට ඒකේ shortcut එක තමයි control එක C කියන අකුර එකපාර press කරන්න. control+C අන්න keyboard එකේ ඒක press කරලා අපිට පුළුවන් copy කියන command එක active කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් classic interface එකේදී menu bar වලින් ගිහිල්ලා active කරගන්න. ඒකෙදී අපිට පුළුවන් select කරන්න edit වල copy කියන menu එක. හරිනේ? ඊළඟට පුළුවන් අපිට ඒ classic interface එකේම අපිට පුළුවන් copy කියන tool එක උඩ click කරලා. ඇත්තටම මේ tool එකක් තියෙන්නේ කලින් මම ඔයාලට cut කියන වීඩියෝ එකේදී කිව්වා වගේම ස්ටෑන්ඩඩ් කියන ටූල් බාර් එකේමයි ඔය copy කියන ටූල් එකක් තියෙන්නේ. මම ඒක පෙන්නන්නම් ඔයාලට. හරි ඊළඟට අපිට පුළුවන් ස්ක්‍රීන් එකේ කැමති තැනක right click කරලා එන menu එකෙන් අපිට select කරන්න පුළුවන් clipboard වල copy කියන command එක. හරිනේ? අපිට ඔය ක්‍රම පහෙන් පුළුවන් copy command එක active කරගන්න. හරිනේ? ඒ වගේ මතක තියාගන්න shortcut එක අපිට කියන්නේ control C කියන එක අපිට පුළුවන් classic interface එකේයි ribbon interface එකේයි දෙකේදීම අපිට active කරගන්න පුළුවන් ඒ shortcut එකේ. හරිනේ? මම ඔය classic interface එකයි ribbon interface එකයි කියන දෙකම කියන්නේ අලුතෙන් ribbon interface එක තිබුණට පරණ අය වැඩ කරන්නේ classic interface එකේ. හින්දා පරණ මොකද පරණ AutoCAD version වල තියෙන්නේ classic interface එක. අලුත් version වල තමයි ඔය ribbon interface එක තියෙන්නේ. සමහර අය තාම classic interface එකේ වැඩ කරන අය ඉන්නවා. ඒක නිසා තමයි මම ඔය දෙකම කියන්නේ. හරිනේ? අපි බලමු දැන් එකෙන් එක කොහොමද මම ඔයාලට පෙන්නන්නම්. හරි? මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් ribbon interface එකට ගිහිල්ලා ඒකේ කොහොමද command එකක් active කරගන්න. එහෙම නැත්නම් icon එක උතන තියෙන්නේ කියලා. හරිනේ? මම ඒක zoom කරලා පෙන්නන්න. බලන්න home tab එකේ අන්තිමටම තියෙනවා clipboard කියන group එක. group එකේ ඔයාලට පේනවා ඇති copy. මේ copy කියන එකේ තියෙන්නේ කොළ දෙකක් එකක් උඩ එකක් තියෙන විදිහට තමයි ඔයාලට පේනවා ඇති ඒ icon එක තියෙන්නේ. හරිනේ? ඒක උඩ click කරපුවම ඔයාලට පේන ඇති ඒ click කරපුවානේ ඒක උඩ cursor එක අරන් ගියපුවම copy clip කියලා පේනවා. ඒ වගේම වරහන් ඇතුලේ shortcut එකක් පෙන්නනවා control+C. හරිනේ?
ඒක තමයි පළවෙනි මෙතඩ් එක. ඊට පස්සේ අපිට පුළුවන් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කීස් දෙකක් තියෙනවා. ඒ ඕනම කන්ට්‍රෝල් කී එකක් එක්ක ප්‍රෙස් කරගෙන ඉද්දිම C අකුර ප්‍රෙස් කරන්න. ඒක තමයි අනිත් ක්‍රමය. හරිනේ? මම එකත් ඔයාලට කරලා පෙන්නන්නම්. කන්ට්‍රෝල් C ප්‍රෙස් කරපුවාම බලන්න ඔයාලට ඒක ප්‍රෙස් කරපුවාම කමාන්ඩ් පැනල් එකේ පෙන්නන්නේ copy clip select objects කියලා. ඔයාලට මතකද? එහෙම නැත්නම් කලින් වීඩියෝ එක බලන්න cut කියන වීඩියෝ එකේදී මෙතන පෙන්නන්නේ cut clip select objects කියලා. මේකෙදි copy clip select objects කියලා. හරිනේ? ඔව් ඊළඟට අපිට පුළුවන් menu bar එකෙන් මම ඒකට classic mode එකට මාරු වෙනවා AutoCAD වල. මම දැන් classic mode එකේ ඉන්නේ. මේකෙදිත් මම ඔයාලට zoom කරලා පෙන්නනවා මෙතන. බලන්න දෙවෙනි menu එක දෙනවා edit කියලා. ඒකට click කරපුවාම පල්ලෙහාට drop down menu එක එනවා. ඒකේ ඔයාලට පේනවා ඇති මේ copy කියන එක. මම මේ නිල් පාටෙන් ඔයාලට select කරලා තියෙන්නේ ඒ command එක copy. ඒකෙත් මුලින්ම තියෙනවා icon එක. ඊට පස්සේ copy කියන වචනේ තියෙනවා. ඊළඟ තියෙනවා shortcut එක. හරිනේ? මේකට click කරලා අපිට පුළුවන් copy command එක active කරගන්න. මතක තියාගන්න මේ copy එක drawing අතර copy කරගන්න. හරිනේ? ඊට පස්සේ tool bar එක පෙන්නන්නම් මම. බලන්න standard tool එකේ මේ cut කියන එකට පිටිපස්සෙන් තියෙන්නේ copy කියන command එක. ඒකට තියාගෙන හිටියොත් cursor එක ඔයාලට පෙන්න තියෙක විස්තරෙත් එක්ක copy කියලා shortcut එකත් එක පෙන්නනවා. හරිනේ? අපි ඊළඟට බලමු context menu එක. ඔයාලා ස්ක්‍රීන් එකේ කැමති තැනක right click කරන්න. මතක තියාගන්න right click කරද්දී command panel එක හිස්ස තියන්න ඕනේ. right click කරලා අන clipboard කියන menu එක උඩට cursor එක අරන් ගියපුවාම තව menu එකක් එනවා. ඒකේ මේ copy කියන icon එක click කරන්න. හරිනේ? ඒකනොත් අපිට පුළුවන් copy කියන command එක active කරගන්න. හරිනේ? ඔව්. ඔයාලට දැන් තේරෙන්නේ නැති මම කිව්වා method පහක්. ඔයාලට කැමති method එකකින් අපිට copy command එක active කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි කියනවා shortcut එක කියන එක තමයි ලේසිම ක්‍රමය. අර ඔයාලට කැමති දෙයකට active කරගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු කොහොමද මේක කරන්න කියලා. ඇත්තටම සරලයි, ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. අපි බලමු කොහොමද කරන්න කියලා. ඔව් යාළුවනේ ඔයාලට පේනවා ඇති මම ස්ක්‍රීන් එකේ ඔබ්ජෙක්ට්ස් හතරක් ඇඳලා තියෙනවා. සර්කල් දෙකකුයි රෙක්ටැන්ගල් දෙකකුයි. ඒවට පාට හතරකින් දාලා තියෙනවා. ඔව් මම ඔයාලට මේකෙදි command එක කොහොමද වැඩ කරන්න කියලා පෙන්වන්න හදන්නේ. මම shortcut එකෙන් active කරගන්නවා. control එකත් එක්ක C press කරනවා. බලන්න C press කරලා මම circle දෙක select කරලා enter කරනවා එකපාරක්. බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. හරිද? select වෙච්ච එක නැතුව යනවා විතරයි, වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ ඔයාලට වගේ පේන්නේ ඔයාලට. ඇත්තටම අපි දැන් මේකට කලින් වීඩියෝ එක ඔයාලා බැලුවා නම් cut කියන වීඩියෝ එක. cut කියන command එක ඒ කරද්දී අපි select කරලා enter කරපු හැටිය අපි select කරපු objects ටික මැකිලා යනවා. මේකෙදී එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නව හේතුව? අපි මේකෙදි කරන්නේ copy කරනවා. ඒ කියන්නේ copy කියන්නේ පිටපතක් ගන්න. ඒ කියන්නේ මේ තියෙන original එක එහෙම තියාගෙන තමයි අපි පිටපතක් ගන්න. හරිනේ? දැන් අපි මේක select කරපු එක මම ආයෙ පාරක් කරලා පෙන්නන්නම් බලන්න. control C ගහලා මම මේ පාර rectangle දෙක select කරනවා. select කරලා enter කරනවා. බලන්න enter කරාට ඒ දෙක අයින් වෙන්නේ නැහැ. හරිද? අයින් වුණේ නැතුවට හොඳට මතක තියාගන්න. අපි මේ command එක use කරලා select කරලා enter කරන් පස්සේ මේක AutoCAD වල తాවකාලිකව මතකයේ ගබඩා කරගන්නවා. අපිට ඊළඟට අපිට අලුත් drawing එකකට ගිහිල්ලා paste කරගන්න පුළුවන්. හරිනේ? ඒ වගේ මතක තියාගන්න අලුත් drawing තව වෙනම drawing එකකට යනවා වගේම ඔයාලට මේ drawing එක ඇතුළෙත් ආයෙ paste කරගන්න පුළුවන්. හරිනේ? ඒක මතක තියාගන්න. දැන් අපි ඔය දැන් මම ඉස්සෙල්ලා කිව්වාට 39 වෙනි වීඩියෝ එකේ copy කියන වීඩියෝ එක කරද්දී 39 වෙනි lesson එකේදී ඒකෙදි drawing එක ඇතුළේ මම කිව්වා ඔයාලට copy කරගන්න command එකක් තියෙනවා කියලා.
ඒ වගේම මේ කමාන්ඩ් එකෙත් ඔයාලට ඕන නම් පුළුවන් මේක ඇත්තටම තියෙන්නේ ඩ්‍රෝවින් අතර කොපි කරගන්න තමයි. ඒ වුණාට ඩ්‍රෝවින් එක ඇතුළේත් කොපි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතනින් කොපි කරලා ඒක ඇතුළේම ඕනනම් ආයේ පේස්ට් කරගන්නත් පුළුවන්. මම ඊළඟට පේස්ට් කියන කමාන්ඩ් එක කරනවා. ඒකෙදි මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. හරිනේ? ඔව්. එහෙමනම් ඔව් මේ කොපි කියන වීඩියෝ එක ඇත්තටම බොහොම සරල දෙයක් තියෙන්නේ. මම ඒක ගැන කරලා මේක ඉවරයි. මට වෙන කියන්න දෙයක් නැහැ. මේකෙදි මත තියාගන්න මේක නිතරම AutoCAD වලදී පොඩි සරල කමාන්ඩ් එකක් වුණාට නිතරම AutoCAD වලදී ඕන වෙන කමාන්ඩ් එකක්. ඔයාලා මේක කියන්නේ දැනගෙනම තියාගන්න ඕන කමාන්ඩ් එකක්. copy, cut සහ copy. හරිනේ? එහෙමනම් මේ ඔයාලා තාම අලුතෙන් බලන කෙනෙක් නම් මගේ වීඩියෝ එක බලන කෙනෙක් නම් දාරි channel එක subscribe කරලා යන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් සහ වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් සහ වීඩියෝ එක හොඳ නම් ඒක කමෙන්ට් එකක් දාලා යන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න. එහෙමනම් paste කියන වීඩියෝ එකෙන් හම්බෙනකන් මම මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින්. එහෙමනම් ඔයාලා සුබ දවසක්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක අහම්බෙන් බලන ඒත් AutoCAD ඉගෙන ගන්න අකමැති කෙනෙක් නම් ඔයා දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් AutoCAD ඉගෙන ගන්න කැමති එයාලට මගේ channel එක ගැන කියන්න. ඒ කියනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.